Good morning, madam. Morning. Sir, good morning, sir. ප්‍රශ්නයක් නෑ. කසාද වැන්දාම ඉතින් දෙන්න දෙමාල්ලෝ දෙන්නම එකයිනේ. එක්කෙනෙක් උත්තර දුන්නොත් ප්‍රශ්නයක් නෑ, no problem. ගේ මැද්දෙන් ආපු එකේ මේ වටින් ගියා නම් නේද ලේසි? මම වැඩක් කරනකොට මේ ලේසි පාසුව මායින් කරන්නේ නෑනේ මැඩම්. කෙලින්ම වැඩේ තමයි. ඒකට මම මේ තත්ත්වේ කික් එකේ ඉන්නේ. එන මැඩම්. නේ කොහෙද ඔය යන්නේ? ඇයි අද පුංචි බේබිගේ ඇඳුම් අදින දවසනේ. part time jobs එකක් නොකර බල්ලෝ නාවල විතරක් ජීවත් වෙන්න අමාරුයි මැඩම්. මෝඩේ අහිංසකයා කියලා කලබා ගත්තා වගේ නෙමෙයි. කවුරු හරි ආපු වෙලාවක ඔය මිනිහා ඔය විදිහට හැසිරුණොත් විනර දෙන්න. දෙකක්ම ගන්න පුංචි මාත්‍යා. දොරල්ල දෙන්න. Good morning sir. Good morning. මොකද දෙපාන්දර මම? ඇයි අද මේ ඇඳුම් අදින දවසනේ. part time jobs දවසනේ. අද මම පොඩ එළියට යන්න ඕනේ. ඒක අපි හෙට දාගමු. අයියෝ පුංචි බේබි. මේ 7-800ක්ම අතට අහුවෙන වැඩ කෝටියක් මේ පස්සට දාලානේ මේ ආවේ. මේ ජොබ් එක කරන්නේ නැතුව සල්ලි ගන්න එකත් එච්චර හරි නෑ වගේ පුංචි මාත්‍යා ඒ වුණාට ඉතින් on duty යන්න සල්ලි නොගෙනත් බෑ පුංචි මාත්‍යා මොන හරි හිතයි. කවන්නේ. ගන්න. Thank you. වයනවා. පුංචි මාත්‍යා හරි දා කේස් එක කෑල්ලෙන් කෑල්ල කැපුවත් කෑලි කැපුවත් වෙන්න බා මං කියන්නේ කෑලි කැපුවත් ඔව් මොකද්ද? එදාර පුංචි මාත්‍යා අර මේ නෝනා කෙනෙක්ව කාර්යය දාගෙන ගියේ ඒක නෑ මම කියන්නේ මං කිසි කෙනෙකුට කියන්නේ නැහැ ඕක තමයි ලව් කරන කාලේදී අපිත් ඕක තමයි මම ප්‍රේමලතාව බයිසිකලේ ලගේජ් එකේ දාගෙන ගියේ ප්‍රශ්නයක් නෑ අනිත් එකේදී කොල්ලෝ කෙල්ලොන්ව දාගෙන නැතුව අපිව දාගෙන යන්නේ නැද්ද එලා Fruit juice. Thank you. එකද ගිනාවි? අනේ කොක්කමන්නේ මං කුෂිට ගිහලා බොන්න. පුජවල. මෙයාද දැන්? කාර්යය දාන් කි. ඒක ඕකේ. කවුද? පිස්සෙක්. අපේ මේ සර්වන්